වර්ෂ 2003දී මහනුවර උපුතලද ඔහු 2009 වර්ෂයේදී ගම්පහ පුරවරයට පැමිණෙන්නේ වයස අවුරුදු 6ක කුඩා දරුවෙකු ලෙසයි. යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයට ඇතුළත් වී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගෙන ජීවිතේ ස්වර්ණමය යුගයකට ඔහු ප්‍රවිෂ්ඨ විය. එනම් හේනේක මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසලේ ශිෂ්‍යයෙකු ලෙස විද්‍යාලයට ඇතුළත් වීමයි. පාසලේ ස්වර්ණහංස මාධ්‍ය ඒකකයේ ප්‍රධාන නිවේදකයා ලෙසත් කතික සහ විවාදාංශවලින් දස්කම් පෑ ඔහු උසස් පෙළ ශ්‍රේණියේදී ස්වර්ණසිංහ නාට්‍ය සංසදයේ නිර්මාතෘ ලෙසත් තම මෙහෙවර නොපිරිහෙලා ඉටු කරමින් ඉහළ සෙට් අගයක් ලබාගෙන ලංකාවේ අභිමානවත් කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ විය. අද වන විට මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශය තුළ විශේෂවේදී උපාධිය හදාරන විද්‍යාර්ථයෙක් ලෙස ඔහු කටයුතු කරයි. 2020 වර්ෂයේ අගභාගය වන විට ඉතාම කුඩා සිංහල පන්තියක ඔහු දරුවන් 10කට 15කටත් අඩු පිරිසකට උගන්වන්නට පටන් ගන්නා ලදී. ඉතාම අඩු පහසුකම් යටතේ ඔන්ලයින් අවකාශයට ප්‍රවිෂ්ඨ වූ ඔහු වසර 5ක් ඉක්මව ගිය අද වන විට ලංකාවම ආදරය කරන සිංහල ගුරුවරයා ලෙස සැමගේ ආදරයට පාත්‍ර වී අවසන්. භාෂා පාරාදීසය නම් ලංකාවේ වැඩිම සාමාන්‍ය පෙළ සිසුන් පිරිසක් සහභාගී වන ඔන්ලයින් පන්තිය ගොඩනගා YouTubeගේ සබ්ස්ක්‍රයිබ් 3,30,000 ඉක්ම වූ සිප්පන් උසස් අධ්‍යාපන ආයතනය ගොඩනැගූ සුවහසක් දූදරුවන්ගේ හදවතේ රැඳුණු චූටි සර්ගේ එදා මෙදා දුර මතකාවර්ජනය මෙසේද ගැහැරෙනු වගයි. මේ ලංකාව මාදරය කරන සිංහල ගුරුවරයා රශ්මික සූර්ය බණ්ඩාර.